අභිහිත සෙම්පතියා ලෙස විරුදාවලියලත් ශ්‍රී ලංකා දේශයේ ගැලුම් කරුවාණන් වන දැයේ ආඩම්බරකාර පියාණනි 68 වන ජන්මදින උත්සවයට සමගාමීව උතුරු මැද පළාතේ තෝරාගත් දුෂ්කර පාසල් සඳහා ඔබතුමාගේ මඟ පෙන්වීම හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ අංග සම්පූර්ණ පුස්තකාල ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල බෙහෙවින් අගය කරන්නෙමු. දශක 3කටත් එහා ගිය යුද පසුබිමක සිටි උතුරු මැද පළාතේ වැසියන් විශේෂයෙන්ම අප ජීවත් වන ප්‍රදේශය වන කැපිතිගොල්ලෑව පදවිය වැනි අති දුෂ්කර ගම්මානවල වෙසෙන අප වැනි දරුවන්ගේ වෙඩි හඬට බෝම්බ හඬට අකුරු ඇදවුණු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙත් අද නිදහසේ හුස්ම බිඳක් හෙලන්නට ජීවත් වීමේ අයිතිය ලබා දුන්නේ ඔබතුමායි ජාතිය ආඩම්බරකාර පියාණනි. තවත් විශේෂ කාරණයක් මතක් කරනු කැමැත්තෙමු. ඒ මන්දයත් යුදගිනි ඇවිලි අප ප්‍රදේශයේ අධ්‍යාපනය දුර්වල වී තිබූ අවස්ථාවකදී අපගේ අධ්‍යාපනය නගා සිටුවීමටත් දැයේ දුප්පත් දූ දරුවන්ගේ නැන පහන් දැල්වීමටත් උපකාර කර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ජනපති ලේකම්තුමාටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. අතිගරු ජනාධිපතිතුමනි, මේ ආරින්නම চিරාත් කලක් නිදුක් නිරෝගී සුවයෙන් නායකත්වය ලබා දෙන්නට ඔබට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන